දුප්පත් පොහොසත් කුලීන කුලහීන බෙහෙද නොතකා සමසිතින් වඩින භාග්‍යවතුන් වදන කුදු නොදොඩාවුවද සියලු සිත් සුපහන් කළසේක. එක් නිවසක් අසල නැවතී මවක අමතා ගෞතම සම්බුදුරජාණන් වහන්සේ දානේ පිණිස කිසිවක් ඉල්ලා සිටිසේක. චන්න සිද්ධාර්ථ කොහෙද? ඔහු පෙනෙන්න නැත්තේ ඇයි? අර සිටින්නේ කසාවතකින් සැරසිලා ඒත් ප්‍රභාවෙන් නම් පූර්ණයි. සිදුවත් කුමරුවනේ අභිනිෂ්ක්‍රමණය කරනා බකන කවුරුත් දෙන සිටියේ. මාගේ නිවහනට වැඩම කළ බුදුරජුනි, රස බොජුන් පුදන්න කැමැත්ත තිබුණත් මාහට ඇත්තේ මෙපමණයි. එය ඉවසා වදාරා පිළිගන්න. ඒ දානය පිළිගත් බුදුරජාණන් වහන්සේ ඇගේ පූජාව තම කුසගිනි නිවාලනු පිණිස ප්‍රමාණවත් බව පැවසූසේක. මහා ප්‍රභාව, කරුණාව, උපේක්ෂාව සහ නිරභිමානයෙන් කැටිකොටගත් මේ මහා පුරුෂෝත්තමයානෝ මින් පෙර දුටු සිද්ධාර්ථ යුවරජු නොවන බව වටහාගත් ජන සමූහයා බුදුපියාණන් වහන්සේගේ පා අභියස දෙදන නමා සරණ පැතූහ. තම පුතු රාජ්‍යත්වයෙන් පිදුම් නොලබාම වුව ජනප්‍රසාදයට පාත්‍රවන අන්දම බලා සිටි සුද්ධෝදන මහරාජයාණන් දැස් අදහාගත නොහැකිව සිතෙහි පහළ වූ විවිධ ආවේගයන් සහ හැඟුමින් බරව විපිලිසරව සිය පුත් කුමරුන්ගේ අතීතය ආවර්ජනය කරන්නට වූහ. ගෞතම බුදුරජාණන් වහන්සේ දෙස නෙත් දල්වා බලා සිටි සුද්ධෝදන රජුන් තමන් වෙත වඩින භාග්‍යවතුන් දැක රථයෙන් බැස උන්වහන්සේ වෙත ගමන් කළහ. සිද්ධාර්ථ, මා පුතුනුවනි, එසටක් මිත්‍යා බිදනු කර්මය ගුරු තැන පිහිටු මුල්ලෝකෙට සැට සැලසූ භගවන් ගෞතම නිරිමු. පුත් කුමරුනි, ඔබ උපන්නේ ශාක්‍ය වංශයේ අභිමානය රැකගන්නා උරුමකරුවෙක් ලෙසයි. මෙලෙස මහමග පිඬු සිඟා වැඩීම අපගේ රාජකීය පරපුරට කරන අගෞරවයක් නොවේද? ලෝකග්‍රජන තම් සිද්ධාර්ථ ගෞතම භව දුක්ඛ ශුන්‍යම් දේවාතිදේව සිද්ධාර්ථ ගෞතම භව දුක්ඛ ශුන්‍යම් දේවාතිදේව